පස්සේ එනවා තනිව ආගිය වගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බරනම් අපි අපේ සංගීතය පිළිබඳව ඉතාමත් දක්ෂ ඒ වගේම අපිට ගුරුවරයෙක් මටත් උගන්වපු ගුරුවරයෙක් එක්ක අපි කතා කරන ගීතු මාත් එක්ක අපිට ඒ කාලේ මට මතකයි අපිට ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගන්න බැරි වුණාම කීබෝඩ් එක ගල්ලා ගෙදරට ගෙනියලා දීලා මල්ලි ප්‍රැක්ටිස් කරලා එන්න කියනවා ලීඩ් ගිටාර් එක මට මතකයි ෂෝට් ටර්ම් ගිටාර් එකක්. ඒ කියන්නේ මේ ගිටාර්ස් වල මේ ආම් එක උඩ කෑල්ල තිබුණේ නැහැ. ඒ ගිටාර් එකක් මම දැක්කේ සුජානි සවුන්ඩ්ස් එකේ සුල්ලයගේ ගාව විතරයි. මම හිතනවා ගීත සුල්ලය කියන්නේ අපිට අතරම ලොකු වස්තුවක්. අපිට උගන්වපු අපේ ගුරුවරයෙක් ගීත මොනවද හිතන්නේ පුංචි කාලේ ඉඳලම අපි ඉගෙනගත්ත දේවල් අනුව සුල්ලය අපිට කරපු දේවල්. මම අවුරුදු 15 දී 16 වගේ වෙනකොට සංගීතෙට මේගොල්ල ගෙවල් පාරේ මට මතකයි එදා බෑන්ඩ්ස් වැල්ලම් පිටිය දෙමඩකොඩ කොළන්නාව එතකොට ඊට එහාගත්තු වත්තල හලාවත ඉඳලා බෑන්ඩ්ස් පෝලිනේ එතන පැය ගාන ගන්න පැයක් ප්‍රැක්ටිස් කරන්න අපි හුඟක් ටයිම් ගන්න ඕනේ ඒ අවස්ථාව ගන්න. ඒ කියන්නේ ඒක ඒ මාර දෙයක්. අන්තික ඊට වැඩි එහා මේ ප්ලේයර් අන්දාමාලි මහත්මියට විශාරද අන්දාමාලි මහත්මියට ලස්සන ගීතයක් කරලා දෙනවා. මේව කවුරුත් දන්නේ නැහැ. සුනිල් ජයන්තික මහත්මයා අපේ ගුරුවරයා අනිවාර්යයෙන් ලස්සන ගීතයක් කරලා දෙනවා අන්දාමාලි මහත්මියට. හිතා ගන්න බැරි විදිහට ඒ කැටගරිස් වලට ගිහිල්ලා ඒ සින්දු ඇල්බම්ස් වල බලනකොට මේ නම තියෙනවා එතන. අපි මේ ගමේ කවුරුත් දන්නේ නැහැ. ලංකාවේ කට්ටිය හොයනවා ඇති මෙයා. කවුද කියලා. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. නලින්. තොර ගයා පීටර්. ඒ තුන් දෙනා ප්ලේ කරපු කාලේ මම බලන් ඉන්නවා. ඒක මාරයි මාරයක් ඒක. ඉතා ගන්න බෑ ඒ. ඔය අපි ප්‍රැක්ටිස් කරනකොට ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරනවා. අපි ඒක ඇයිත් දේවල් තමයි අපි කරේදී නන්දක හරියටම ගත්තොත් PV amp එකයි 800 amp එකයි 320යි ආපු කාලේ මේ කතාව. ඒකම ෂෝට් ටර්ම් බේස් එකක් මම දැක්කේ සුල්ලයි. ඒ වගේම මේ හිත හොඳයි මෙයාට වැඩි එන කොට්ටාස්සේ වැඩි කමද සමහරක් නිදහසක් නෑ. ඒ වාලා අර ගෙදර එළියේ බලන මේකේ ගෙදර නැති විදියක් ඉන්නවා. ඒක ඉච්චරට ඒ හිටපු ඒ අපි හිටපු ලෝකේ අපි හිටපු කල්චර් එකේ කියන්නේ දැන් තරුණ පරපුර මියුසික් කරන පරපුර මියුසික් වල ඉන්නවා. නමුත් වෙනම අය වෙනම තැනකට යනවා. වෙනම ලෝකවල වලට යනවා. නමුත් අපි හිටපු කාලේ අපිත් එක්ක හිටපු හැම කෙනෙක්ම මියුසික් හොයාගෙන ඇවිල්ලා මේ ගේ ගාව ඒ ගස්කොලන් සුල්ලයි කතා කරනකොට ඒ ගස්කොලන් වලට කතා කරන්න පුළුවන් නෑ ලොකු බල්ලෙක් ඉන්නවා මේ අපුව හපලවා ඔබ දවසක් බෝවරු බේරලා ඒ වගේම මේ ලස්සන සිංගින් පට්ට බෑන්ඩ් එකක් වචනෙන් කිව්වොත් පට්ට බෑන්ඩ් එකක් ස්කෝපියන්ස් රෙඩ් ස්කෝපියන්ස් සම්ෆ්ලෑෂ් හොඳයි අපිට මුල් ගුරුවරු ගොඩාක් හිටියා. ඒ වගේම සුල්ලයටත් වඩා ගුරුවරු ඉන්නවා. ගීත් පොඩක් අහන්න වරෙන් මේ සුරේජාන්ත මහත්මයා මට ප්‍රකාශ කරන්නකෝ ඔබතුමාගේ ඉස්ලාම් පළවෙනි ගුරුවරයා. පළවෙනි ගුරුවරයා තමයි නිහාල් ජයවර්ධන. නිහාල් ජයවර්ධන මහත්මයා. දක්ෂ ගිටාරිස්ට් කෙනෙක් නේ. ඇත්තම දක්ෂ සංගීතඥයෙක්. ඔව් ඒ වගේම සුල්ලය අපිට කියන්නකෝ බලන්න අපි අයිය කියලා කතා කරන්නේ අපේ ගුරුවරයාලා අපේ අයිය කියලා කතා කරන්නේ. සුල්ලය කියන්නේ බලන්න ඔයාලට මේ උදව් කරපු මම හිතන්නේ සෝහන්ලේ ගොඩාක් උදව් කරා කියලා ඒ කාලේ වල කියනවා. අනිවාර්යයෙන්. සෝහන්ලේගේ ගොඩාක් මට උදව් ලැබුණා. ඒ සෝහන් එක්ස්පෙරිමන්ට්. එතකොට ඔයාගේ කවුද බෑන්ඩ් එකට හිටපු යාළුවෝ ඔයාලට මතකද? ඒ කලින් බෑන්ඩ්ස් වල ස්කෝපියන්ස් වල ඒ වගේම සන්ෆ්ලෑෂ් වල හිටපු යාළුවෝ. ස්කෝපියන් බෑන්ඩ් එකේ ගත්තාම පීටර් බේස් ගිටාරිස්ට්. එතකොට කැවින් බ්‍රවුන්ස්
සුමිත් කීබෝඩිස් right. රිදම් ගිටාර් චන්දන මම ලීඩ්. එතකොට සම්ප්ලෑෂ් වල කවුද ප්ලේ කරන්නේ? ෆ්ලෑෂ් වල ඉතින් ඒක එච්චරම එතකොට ගයා කියලා නලින් කියලා තව කවුරු සෙට් එකක් ප්ලේ කරන්නේ කාලෙත් එක්ක ගෙවුවා කාලයක්. right. ඒ පසු කාලේ නේ. සුල්ලේ මේ මම දන්නවා ඔයා දැන් ව්‍යාපාරිකයෙක් ඇඟලු ශේත්‍රයේ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ඔයා ගිටාරය මේ ගීත කොට ඉන්නකො මේ අපිට මේ අඟලුම් දීලා තියෙන අද ටික අනිවාර්යයෙන් මේ ඒ වගේම මේ වෙලාවේ මේ ප්‍රොඩක්ෂන්ස් තමයි. ඒ වගේම මේ සුල්ලේ මේ අනිත් එක ඔයා දැන් ළමයින්ට උගන්වනවා එහෙම ඔයාලා ඒ දේ කෙනෙක්ට බාර දෙන්න කියලා දෙන්න ශක්තිය තියෙනවා ඔයාලාව. ඒ වගේම මියුසික් වල අපිත් එක්ක වැඩවල සෙට් වෙනවා. ඉතින් ඇත්තටම මේ සන්තෝෂ ඔයත් එක්ක අද දවසේ මේව ගත කරන්න ලැබුණාට අපි තුන්දෙනාට අනිවාර්යෙන් ගොඩ කාලෙකින් මේ ඉන්න කාලෙකින් මේ අපේ IDH පුරවරේ ගොතටුව IDH අංගොඩ කොටිකාවත්ත රාජගිරිය වැල්ලම්පිටිය මේ සියලුම පුරවරේ ඉස්ලාම් මියුසික් සවුන්ඩ්ස් සවුන්ඩ් ලංකාවට ගෙනා ඉන්නවා තමයි. ස්කෝපියස් කිව්වොත් සම්ප්ලෑෂ් කිව්වොත් ඒ කාලේ බෑන්ඩ්ස් තිබුණේ නැහැ ගොඩක්. මම හිතන්නේ සම්ප්ලවවත් ඇවිල්ලා නැසුණායි සම්ප්ලව ඉපද උගුණ නැහැ. කිසිම බෑන්ඩ් එකක් තිබුණේ නැහැ. තිබ්බේ නැහැ. ඇත්තටම මේක මාන දෙයක් අපි අද වෙනකොට අපිත් එක්ක මෙහෙම ඉන්න එක. අනිවාර්යයෙන් අපිට ගුරුවරුකම් දීපු ගැන අපි ගොඩාක් ගෞරවයෙන් නගිනවා. ඒ වගේම සුලයි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ඔයාගේ මේ පැමිණීම අපේ සින්දු ගෙදරට. ඒ වගේම ගීත ඔබගේ පැමිණීමත් ඉතාමත් ගෞරවනීය විදිහට අගය කරනවා. අපි ඔබලා හැමදාම අපි පුළුවන් තරම් මාසික ව්‍යාපාරයක් ගෙන්නන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා එන්න ඕනේ කියලා. මොකද මගේ සමකාලීන මිත්‍රයෝ ගුරුවරයන් සමග එහෙමනම් ඔබලා දෙන්නටම ආයුබෝවන් දීර්ඝායුෂ වේවා. Thank you. අපිට උදව් ගන්න හැමතිස්සෙම උත්සාහ වේවා. දෙවි පීඩ සින්දු ගෙදර. ඔබ සැම පිනවීම සඳහා අපගේ ගුරු පියාණන්ගේ අපූර්ව වාදන වෘන්දයකට සවන් දීමටයි. ඉතින් ඒ සඳහා ආරාධනා කරනවා ඉන්ෆ්‍රාරෙඩ් මියුසිකල් බෑන්ඩ් සඳහා වේදිකාව විවෘත වෙනවා මේ අවස්ථාවේ. සියලුම දෙනාගේ අත්පොත සන්නාදය බලාපොරොත්තු වෙනවා.
දෙදෙනා කතා කෙරුවා විසඳී අතීත නොසිතූ ලෙසින් දෙයතේ විසූ එක් වූ බැවින් නැකත උදාවිය සතුට දරාගෙන නැකත උදාවිය සතුට දරාගෙන කඳුළු කඩා සැටුණා මගතොටදී හමුවෙත්දී අපට කතා හැදුණා ලොව කැලමී ඉනිගත්දී දෙදෙනා කතා කෙරුවා පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය වගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුබේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත්